කොළවල තියෙන පෝෂණ ගුණය විනාශ නොවන විදියට කොළ කැන්ඩි එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මම අද කොළ කැන්ඩි එක හදන්න කරපිංචා, ගොටු කළ, පොල් පලා සහ ඉරමිසු අරන් තියෙනවා. ඒ වගේම රතු කැකුළු හාල් ග්‍රෑම් 100ක් විතරයි, ගාගත්තු පොල් මිටවල් 2ක් විතරයි, සුදු ලුණු බික් 7ක් විතරයි, පොඩි ඉඟුරු කෑල්ලකුයි අරන් තියෙනවා. අපි මුලින්ම හාල් ටික හොඳින් සෝදලා ලිපේ තියාගමු. වතුර ටිකක් වැඩිපුර එකතු කරලා මේ හාල් එක මෙරි වෙනකන් ඉදව ගන්න ඕන. බත් එක ඉදෙන අතරතුරේදී මම කොළ ටික බ්ලෙන්ඩර් කරගන්න සූදානම් කරගත්තා. කොළ ටික බ්ලෙන්ඩර් කරගන්න පහසු වෙන්න ඒවා ටිකක් කුඩාවට මම කපාගෙන අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් කරගන්න ලේසි වෙන්න කරපිංචාවල කොළ ටික වෙන් කරලා, ඉරමිසු වල කොළ ටික වෙන් කරලා, ගොටු කොළ ටිකක් කුඩාවට කපලා මේ විදිහට බ්ලෙන්ඩරේට එක් කරගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා මේ දේවල් සේරම හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ වෙලේදීම මම ඉඟුරු සුදු ලුණු ටිකත් හීනියට කපලා බ්ලෙන්ඩරේට එකතු කරගෙන තියෙන්නේ. අපි දැන් මේ විදිහට මුලින්ම බ්ලෙන්ඩර් කරලා ගන්න කොළ මිශ්‍ර වතුර එක ගොට්ටක් ආධාරයෙන් පෙරාගෙන දියරේ සහ බ්ලෙන්ඩ් වුණ කොළ ටික වෙන් කරගන්නවා. මුලින්ම බ්ලෙන්ඩ් කරගත්තු කොළ මිශ්‍රණය අපි පැත්තකින් අරන් තියාගන්නවා. ඊට පස්සේ නැවතත් අපි ඉතුරු වුණ කොළ ටික මේ විදිහට බ්ලෙන්ඩරේට දාලා අපි ඒකටම අර පොල් මිටවල් දෙකත් එකතු කරලා ආයෙත් වතුර චුට්ටක් දාලා දෙවෙනි වතාවටත් බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ පොල් කිරි මිශ්‍ර දියරයත් අපි වෙනම කලින් මිශ්‍රණයට එකතු කරගන්න නැතුව වෙනම වාචනයකට අයින් කරගන්නවා. මේ විදිහටම අපි තුන්වෙනි පාරටත් බ්ලෙන්ඩ් කරගන්නවා. මොකද අර කොළවල තියෙන කොළ පාට ගතිය ගොඩක් දුරට අඩු වෙනකම්ම අපි ඒකේ තියෙන සාරය මේ කොළ කැන්ඩියකට එකතු කරගන්න ඕන නිසා. තුන්වෙනි වතාවටත් මේ විදිහට මිරිකලා අරගෙන අපි මේ මිශ්‍රණයත් අර දෙවෙනි පාර එකතු කරගත්තු දියරයකටමයි එකතු කරගන්නේ. දේවල් ටික ඉවර කරගෙන එද්දී බත් එකත් හොඳට ඉදිලා. මේ බත් එක පුළුවන් තරම් මෙරි වෙන තරමටම හොඳයි. ඔයාලා කැමති නම් මේ බත් එකකින් කොටසක් අරගෙන ඒ කොටසත් බ්ලෙන්ඩ් කරලා මේ බත් එකට ආයෙ එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී අපි අර දෙවෙනි පාර සහ තුන්වෙනි පාර බ්ලෙන්ඩ් කරගත්තු පොල් කිරි මිශ්‍ර දියර ටික මේ බත් එකට අපි එකතු කරනවා. මේකේ පොල් කිරි තියෙන හින්දා අපි ගොඩක් හොඳට පස්ස ගන්න ඕන. මේ වෙලාවේදීම රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් මෙන්න මේ විදිහට අපි හොඳට මේක පස්ස ගන්නවා. අපි පොල් කිරි එකතු කර හින්දා හොඳට පස්ස ගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳට පැහුණාට පස්සේ අපි අර මුලින්ම ඉවත් කරගත්තු කොළ දියර එක ලිප ඔෆ් කරන්න විනාඩියක් විතර තියෙද්දී අපි මේ භාජනයට එකතු කරගන්නවා. දැන් බලන්නකෝ ඒක එකතු කරාම ලස්සන කොළ පාටක් එහෙම අපේ කොළ කැන්ඩියකට එකතු වෙනවා. අපි ගොඩක් වෙලා මේ මිශ්‍රණය එකතු කරාට පස්සේ ගොඩක් වෙලා ලිපේ තියාගන්න විනාඩියක් විතර වෙද්දී අපි මේක ලිපෙන් බා ගන්න ඕන. අපි මේ විදිහට මේ කොළ කැන්ඩි එක හදාගත්තාම ඒ කොළවල තියෙන ගුණයට එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ.
ඉතින් හරිම ලේසියෙන් ඉක්මනින් මේ විදිහට අපිට කොළ කැඳ එකක් හදාගන්න පුළුවන්. මම අද අරගත්තු කොළවලට අමතරව තව වැල් පැනල, හාතවාරිය, මුගුණු වැන්න වගේ ඔයාලට කැමති කොළ වර්ගයක් මේ සඳහා එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් හැම වෙලාවකදීම මේ වගේ කොළ කැඳ වීදුරුවක් හදාගෙන බොනවා නම් ඔයාලගේ ශරීරයේ තියෙන බොහෝ ලෙඩ රෝගවලට සුවයක් මේ කොළ කැඳ වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක නරඹන්න ආපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අමතක නොකරම මගේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.